මොකක් හරි හින්දා ස්ට්‍රෙස් වෙලා දින්නේ. වර්ක් ප්‍රොබ්ලම් එකක් හින්දා එහෙම නැත්නම් ෆැමිලි එකේ ප්‍රශ්නයක් හින්දා ස්ට්‍රෙස් සම්පූර්ණයෙන්ම නැති කරන්න බෑ සහ නැති කළ යුතු නැහැ. ඇකඩමික් ස්ට්‍රෙස් කියන එක. ඔයත් මේ දවස්වල මොකක් හරි හින්දා ස්ට්‍රෙස් වෙලා දින්නේ. අපි අපේ ස්ට්‍රෙස් එක ගැන හැමතිස්සෙම නෙගටිව් කමෙන්ට්ස් නෑනේ. අපිට හැමතිස්සෙම ඇහෙන්නේ හොඳටම ස්ට්‍රෙස් වෙලා ඉන්නේ මේ දවස්වල මොකක් හරි වර්ක් ප්‍රොබ්ලම් එකක් හින්දා එහෙම නැත්නම් ෆැමිලි එකේ ප්‍රශ්නයක් හින්දා. ඉතින් හැමෝම හදන්නේ ඇත්තටම ස්ට්‍රෙස් නැති කරගන්න. හැබැයි අපිට පුළුවන් ද ස්ට්‍රෙස් නැති කරන්න? ඒ වගේම ස්ට්‍රෙස් නැති වුණොත් මොකද වෙන්නේ? සයිකොලොජි වලට අනුව ස්ට්‍රෙස් කියන එක මොඩරේට් ලෙවල් වලින්, ඒ කියන්නේ සාමාන්‍ය මට්ටමින් පවතින එක අමුතු දෙයක්වත් ඒ වගේම හොඳ නැති දෙයක්වත් නෙවෙයි. ඇත්තටම මම කිව්වොත් ස්ට්‍රෙස් නැති වුණොත් එහෙම ඔයගලන්ට කිසිම දෙයක් කරගන්න බෑ කියලා. ඇත්තටම ස්ට්‍රෙස් නැති වුණොත් අපිට අපේ ෆන්ක්ෂන් ඇබිලිටි එකට, ඒ කියන්නේ සාමාන්‍ය එදිනෙදා දේවල් ක්‍රියාකාරීත්වය කරගන්න අමාරු වෙනවා. මොකද ස්ට්‍රෙස් කියන එක සාමාන්‍ය මට්ටමින් ඕන මිනිස්සෙගේ තියෙන්න ඕනේ. සහ ඒකෙන් තමයි අපිට මොටිවේෂන් එකක් එන්නේ. මොකද ස්ට්‍රෙස් සම්පූර්ණයෙන්ම නැති කරන්න බෑ සහ නැති කළ යුතු නැහැ. ඔයගලන්ට සමහරක් වෙලාවට මේ හැමතිස්සෙම ඇහෙන වචනයක් තමයි ඇකඩමික් ස්ට්‍රෙස් කියන එක. ඇත්තටම කිව්වොත් ඇකඩමික් ස්ට්‍රෙස් කියන්නේ ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් මොන හරි දෙයක් ඉගෙන ගනිද්දී එහෙම නැත්නම් මොන හරි දෙයක් කරන්න යද්දී ඔයගලන්ට දැනෙන ස්ට්‍රෙස් එක. මේක තිබ්බේ නැත්නම් අපි ඇත්තටම මේක පුෂ් ෆෝවර්ඩ් එහෙම නැත්නම් කරන්න ඕන වෙන්නේ නැහැ. ඒක හින්දා මේ කිසිම ගණේ ස්ට්‍රෙස් එකක් අපිට නැති කරන්නවත් නැති කළ යුතුවත් නැහැ. හැබැයි ස්ට්‍රෙස් කියන එක වැඩි ලෙවල් වලින් තිබ්බොත් මොකද වෙන්නේ? ඒ කියන්නේ ඕනට වඩා තිබ්බොත් මොකද වෙන්නේ? එතකොට අපේ මුළු ඇඟම fight and flight mode එකට යනවා. ඒ කියන්නේ මේ ස්ට්‍රෙස් කියන එක අපේ ඇඟෙන් ඩිෆයින් කරනවා threat එකක් විදිහට. අපිට තියෙන තර්ජනයක් විදිහට. එතකොට ඇඟෙන් අපිට අපේ ස්ට්‍රෙස් හෝමෝන්ස් වැඩි කරනවා. ඒ කියන්නේ කොර්ටිසෝල් හෝමෝන්ස් වැඩි කරනවා කියන එක. මේක හින්දා අපිට සාමාන්‍ය ජීවිතේ එදිනෙදා වැඩේ කටයුතු කරගන්න අමාරු වෙන්න පුළුවන්. ඒක හින්දා මේක මොඩරේට් ලෙවල්. එහෙම නැත්නම් මැනේජ් කරගන්න පුළුවන් විදියට කොහොමද පවත්වා ගන්න යන්නේ කියන එක තමයි අපේ අරමුණ විය යුත්තේ.